මේ ඉන්නේ අවුරුදු 170ක් පැනලා වලකච්ච ගහලා ඉන්නේ යුතුල් 200ක්. සීයේ සීයේ මේ කවල කජ්ජවත් ගහද සීයේ 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 කොල්ලෝ සීයට දැන් කොහමද ඉතින්? උඹ දන්නවනේ කොල්ලෝ මේ තමයි වගේ අන්තිම අනජොන්ඩ. මගෙන් තාම උඹට මොනවත් හම්බුනේත් නෑනේ. ඉතින් මම හිතුවා මම මැරෙන්න කලින් නිදාන ගැන උඹටවත් කියන්න. නිදානේ? ඔව් කොල්ලෝ දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයිනේ. මං හිතුවා මගේ අවයව ටික විකුණලා ඒවය සල්ලි පන්සලකට දෙන්න. පන්සලකට? ඒ සල්ලි ටිකත් ඉතින් මට දෙන්නකෝ. උඹට ඒවය සල්ලි ඕනේද? එහෙනම් අන්න අතර තියෙන ඇප්ලිකේෂන් ටික අරන් වරින්කෝ. හරි අර අතරේකනේ. හරි ගියන්න ගියේ. හොව්. උට මෙතන දිවන වෙලා තියෙන්නේ නිදාන සල්ලි අවයාව වල සල්ලි ඔක්කොම මුගේ කරගන්න. හැබැයි සීයා හිතන් ඉන්නේ නිදාන සල්ලි නැතුව අවයාව සල්ලි විතරයි මුට ඕනේ කියලා. ඉතින් සීයා ඉංග්‍රීසි සලකුණු ගහන්න කතා කරනවා. ඔයාගේ අවයව වල සල්ලි නිදාන සල්ලි ඔක්කොම මගේ නේද දැන්? උඹ මගේ අවයව වල සල්ලි අරගෙන නිදාන සල්ලි එපා කිව්වේ. අර අත්සලකුණුත් ගැව්වේ. එතකොට අවයව වල සල්ලි විතරද මට හම්බ වෙන්නේ? නිදාන සල්ලි පන්සලටද?